nightmares in my head. I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me, but let's be really real, anxiety can foggy all this stuff. මෙතනින් එහාටත් තියෙන ටිකක් අසීරු හයික් එකක්. මොකද එතන ඉඳන් මෙතනින් උඩට තියෙන ස්ලොප් එක මාරම වැඩි. මේ පේනවනේ ස්ලොප් එක. මෙන්න මේ ස්ලොප් එක තමයි මේ නැග්ගෙන ආවේ. ගැරන්ටි ඇල්ලේ මුදුනට දෙවෙනි වතාවට තනියම ආවා. මට හිතා ගන්න බෑ මම කොහෙද කැම්ප් කරන්න කියලා. මට ආසාව තියෙන දියැල්ල ගාව කැම්ප් කරන්න. I got nightmares in my head. I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. Hello, good morning. ඉතින් කොහමද? ඔයගොල්ලෝ සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. අද ආවා පොඩ්ඩක් රිලැක්ස් එකේ හන්දක් නැගලා දෙයල්ලක් ගාව කැම්ප් කරන්න. ඉතින් ඒක ටික දවසක ඉඳන් තිබ්බ ආසාවක්. ඉතින් ඒ ආසාව ඉෂ්ට කරගන්න ආවා. ලංකාවේ ලස්සනම සහ ටිකක් අමාරු වෝටර්ෆෝල් චේන් එකක් බලන්න. මං කලින් ආවා මේ ගමන ට්‍රයල් හයික් එකක් විදිහට. දැන් අවුරුද්දකට විතර උඩදී. එතකොට අද ආවා මං කැම්පින් නයිට් එකක් ඉන්න සෝලෝ. ආවේ ගැන්ඩියල්ලේ. දැන් මේ ඉන්නේ ගැන්ඩි ගල ගම්මානේ. උඩුදුම්බරට ඇවිල්ලා උඩුදුම්බරින් කළුගල පාරේ මං ටිකක් කලින් ආපු හන්දා පයින් එන්න කියලා ආවා. එතකොට මට මගේ වීඩියෝ එකක් බලලා කෙහෙල්පත්දොරුවේ අර මල්ල කට්ටියක් හම්බුණා. ඉතින් ඒගොල්ලෝ මට ලිෆ්ට් එකක් දුන්නා මගට. ඊට පස්සේ එතන ඉඳන් ත්‍රිවිලේ ගාවා. ත්‍රිවිලේ එකේ ඇවිල්ලා මාව මේ ගෙනහල්ලා බස් එක තැන මට ඇත්තටම එච්චර ෆැමිලියර් නැති තැන. කොහොම හරි මෙතන මේ මං කලින් පාර ආපාර නෙමෙයි අනිත් පැත්තෙන් ආවිල්ලා තින්නේ. ඒතර මෙතන අර ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් through යන්න තියෙන මේ තැනක්. මෙන්න මෙතන බෝඩ් එක ගහලා තියෙනවා රුපියල් 200ක් ගන්නවයි කියලා. මෙන්න මේ රූට් එකේ ගියොත් එහෙම මට ඒ රූට් එක ෆැමිලියර් නැති හන්ද මට පුරුදු රූට් එකේ යනවා. එතකොට මේ පාරේ කෙලින්ම ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහට යන්. ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද පාර තියෙන්නේ කියලා. තාම ගෙවල් කිහිපයක් තියෙනවා. යන් අපි ඉස්සරහට. හරි. වොෂ්රූම් අවශ්‍යතාවයක් තිබ්බත් අදින්ම ඒක ඉටු කරගත්තා. ළඟ ගෙදරක අක්කා කෙනෙක් හම්බුණා. ඉතින් එතනින් ඒක අවශ්‍යතාවය ඉටු කරගත්තා. අතර මේ මං ගිය පාර ආපු වෙලාවේ මට සෑහෙන උදව් කළා මේ බණ්ඩා මාමා. හරිම ආදරණීය චරිතයක්. ඉතින් මේ මං අර අතන මේ වැටගාවින් උඩට නගින්නද මේ පාරේ ආවෙත් බණ්ඩා මාමාගේ පැලා වුණා. මේ පාරෙන් යනකොට බණ්ඩා මාමා හම්බෙයිද කියලා බලාගෙන ගියාම මේ හම්බෙන්නේ මේ බණ්ඩා මාමාගේ නංගි කෙනෙක්. හරි මේ පැති වැඩි ඉතින් ගම්වල මිනිස්සු ඔක්කොම නෑදෑයනේ. ඉතින් සමහරට ඇති උඩ යන් දොළ පාර සද්ද ඇහෙනවා. දොළ පහ වුණාට පස්සේ උඩට පාට තියෙනවා කිව්වා. එතන යන්න තියෙන්නේ. යන් ඉස්සරහට. තාම මේ ඉන්නේ ගමේ අන්තිම කෙළවරේ. ලස්සනම ස්ථානයකට ආවා. මේ තැන මට හොඳට මතකයි. දැන් මට පුරුදු පාත් එකට වැටුණා. මේ ඉන්න මම පෙන්නන්නම් මෙතන කොච්චර ලස්සන තැනක්ද කියලා. අතනින් වතුර පාර ගලාගෙන යනවා. මේ පැත්තෙන් මට මතක හැටියට යන්න තියෙන්නේ එතනින් පල්ලෙහාට ගිහිල්ලා උඩට නගින්න තියෙන්නේ. මෙතනට ආපු එකේ මෙතන පොඩ්ඩක් නැවතිලා යන්න ඕනේ. මොකද මේ ගිය වතාවේ ආපු පාරත් මට මෙතන පොඩක් උඩහට ගිහිල්ලා බලන්න බැරි වුණා. අද යන් උඩහට පොඩ්ඩක් ගිහිල්ලා ඔයගලන්ටත් පෙන්නන්න. මොකද අද මට ටයිම් තියෙනවා. මොකද අද කැම්පින් එකට නෑවේ. ඒකට අද දවසම මට තියෙනවා නගින්න. වින්සරේ නගින්න තියෙන්නේ. अब බලමු මේ දියැලේ සුන්දරත්වය.
ෂුවර් නැතුව මේ කිව්වේ ගැරන්ඩියල්ලේ අවසාන දියැල්ල වෙන්න පුළුවන්. ඒ කියන්නේ පහළින්ම තියෙන ඇල්ල. මොකද මට මතකයි අපි පාරේ ගියාට පස්සේ මේ පැත්තෙන් උඩහට මේ මෙතනින් එහෙම ගිහිල්ලා උඩහට ගිහිල්ලා ආපහු සෙට් වෙන්නේ මෙන්න මෙතන. ඔයාලට පේනවද මෙතන ඇල්ලක් වැටෙනවා. ඒකේ උඩට මේ එක පාරක් ආවට පස්සේ අර විස්තර කරන්න ලේසි මේක මෙහෙමයි කියලා. හැබැයි මෙතන නම් මාඩම ලස්සන තැනක්. මට මේ තැන ඇත්තටම විස්තර කරන්න වචනයක් නැහැ. ඒ තරම් සුන්දර තැනක්. ඔයගොල්ලෝ බලන්නකෝ මෙතන සුන්දරත්වය. දැන් මං අනිත් පැත්තෙන් ආපු හන්ද මේ නැත්තම් කෙලින්ම එනවා නම් ඉස්සරහ පාරෙන් ඉන්නේ. ඒක පහු කළා ටිකක් ඉස්සරහට යනකොට උඩහට හැරෙන්න මේ තියෙන පාරක්. එතනින් හැරලා තමයි යන්න තියෙන්නේ. මං මේ අප් පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් එනවා නම් ඔයගොල්ලෝ හැරෙන්න ඕනේ වමට. දැන් මම හැරෙන්නේ දකුණට. මෙන්න මෙතන තමයි තුම්මන් හන්දිය. එතකොට මේ පැත්තෙන් ආවොත් හැරෙන්න ඕනේ වමට. මං ආවේ මේ පැත්තෙන් හන්දා මං හැරෙන්නේ දකුණට. මෙතනින් උඩේ තමයි යට්ලියල්ල උත්තර. මං කලින් පාරේනකොට මෙච්චර ක්ලියර් පාත් එක පැදිලා තිබ්බේ නෑ. දැන් අද මාර විදිහට පාර ක්ලියර් තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ගොඩක් දැන් යන වෙනවනේ. ඒක හන්දා. අදත් වෙනදා වගේම කියන්නේ මේ කාලේ කොහොමත් රස්නේ අවුවයිනේ. ඉතින් අවුව දවසක් හොඳටම අවුව දවසක් මට. ඒ කියන්නේ මෙතන මේ ලස්සන වී පොයින්ට් එකක මං ඉන්නේ. එතන මේ ඉන්න බෑ. මේ ඔළුවට මුඛයක් දාගන්න මං ජැකට් එක ගලවලා ඔළුවේ ඉඳන් දාගත්තා. මේ ඒ කියන්නේ ඔළුව කැක්කම හැදෙනවා. මේ බලන්න මෙතන තියෙන වීව් එක. චුට්ටු දුරක් නැග්ගට පස්සේ ගැරන්ඩියලි චේන් එක ලස්සනට දර්ශනය වෙන ස්ථානයකට එනවා. කලිනුත් තිබ්බා. අර මෙච්චරටම ක්ලියර් දර්ශනය වුණේ. පේනවාද ඒකේ ලස්සන? මේ මෙතන එකක් තියෙනවා. එතන එක දිගයි. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. පළවෙනි එක වැහිලා තියෙන්නේ. හතරවෙනි එක මේ හරියෙන් වැටෙන්නේ. පස්වෙනි එක. කියන්නේ උඩම එකයි, ඉස්සේ දෙකයි, තුනයි, හතරයි, පහ මේ හරි කොහෙන් හරි පල්ලෙහාට වැටෙනවා. මම දැන් ලොකු කන්දක්නේ නැගගෙන ආවේ. පේනවනේ අවුව. අවුව මාඩම සැරයි. ඉතින් අවුව මැදින් තමයි යන්න තියෙන්නේ. වෙලාව දැන් ඇති 10 පහ වෙලා ඇති. හිමින් සැරේම යනවා. ඔයගලන්ට දියරි ටිකක් පෙන්නගෙනම යන්න. එක જાති කැලෑමල් යායක් ඔස්සේ මම මේ විදගෙන යන්නේ. එක එක පාටේ තියෙනවා. දම් පාට තියෙනවා, සුදු පාට තියෙනවා, තැඹිලි පාට තියෙනවා, කහ පාට තියෙනවා, රතු පාට තියෙනවා. මේ බලන්න කොල්ලට පේනවද කියලා. මෙයාගේ ලස්සන. ඒ ඔස්සේ ගලාගෙන එන ගැරන්ඩියලි දාමේ. මෙන්න මෙතන මුදුන් තමයි යන්න තියෙන්නේ. මට මෙතනට පේනවා අර කඹෙන් නගින්න තියෙන ස්ථානය මෙන්න මෙතන. 2 සහ 3 ඇලි අතරින් එතනින් අර ඩිරෙක්ට් ස්ලොප් එක නැගලා එතන මුදුන්ට යන්න තියෙන්නේ. ලස්සන ඉස්සරහ තියෙනවා කහපාට මල්ලය. ඔහොම යන්ද ඒක බලන්න. බලන්න මේක බණ්ඩමාමගේ පැලට යන පාර. මෙතන මාරම ලස්සනයි. මම මෙතනට මාරම ආසයි. පේනවද බලන්න. මේ තියෙන්නේ බණ්ඩමාමගේ පැල. මේකද එහායකද මන්දා. මේ මල්ලියයි
රෙස් කරන්න හම්බෙන සනීපෙට රෙස් කරන්න හම්බෙන අවසාන ස්ථානය මෙතනින් එහාට තියෙන්නේ. ඉතාමත් හොඳ අවුවක් ළමයිනේ බලන්න. ඉතින් මේ අවු රශ්මිය මැද්දෙන් තමයි අර මුදලටම යන්න තියෙන්නේ. රෙඩි වුණා. කැප් එක දාගත්තා. ජැකට් එක ටික ආවට හරි දාගත්තා. යා දැන් වෙලාව 11යි. මම මාරම හිමින් එන්නේ. මම මෙතන දැන් පැය භාගයක්කට වෙලා එහා පැත්තේ පොඩක් නිදාගත්තා. පොඩ්ඩක් නිදිමතයි. හරිම රිලැක්ස් එකේ නිදහසේ යන ගමන. මොකද මං ආවේ මේක පොඩක් චිල් එකේ යන්නේ මේ හයික් එක. ඉතින් ඒ ලෙවල් එකෙන් මං යනවා. විඳිමින් යනවා. යන් අපි අවුවට. අවුව මැද්දෙන් ගැරන්ඩියලි දාමේ මුදුන සොයාගෙන. මෙතන මාට සනීප වතුර පාරක් තියෙනවා. අර අවුව ඇවිල්ලා වතුර පාර ගාවින් යනකොට මාට සිසිලසයි. මේ මෙතනින් පොඩක් මුණ සෝදගෙන ටිකක් රෙස් කරලා යන්න ඕනේ. මොකද ආවෙත් අවුව ඉඳන් ආපහු යන්න තියෙන්නේ අවුවකට. මේ එතනින් ටුට්ටක් උඩට පස්සේ මට වතුර සද්ද හිටියන්ද මට උඩට මට කලින් මතකයක් තිබ්බේ නෑ. මේ ලස්සන දියැලක් ගාවට යත හැකි. මේ බලන්නකෝ. ඒ ලස්සන. ඉස්සරහ මේ. පේනවද මං ඉන්න තැන ලස්සන. මට මේ පොළවේ කකුල තියන්න බෑ. මොකද මේ පොළව මෙතන පල්ලමක් තියෙන්නේ. මං මේ ගස් දෙකකට කකුල තියාගෙන ඉන්නේ මේ. මේ ගහට කකුල තියාගෙන මේ ගහට හේතු වෙලා එහෙම ඉන්නේ. හැබැයි මෙතන මානම ලස්සන තැනක්. ඔයගලන්ට පේනවද මගේ පිටුපස්සේ? මෙතන දියල් ලස්සන. ඒක උඩට යත හැකි. අපි චුට්ටක් උඩටත් යන්නේ. පොඩි වතුර පාරවල් වලට මම මාරම ආසයි. මේක හන්ද මට වතුර සද්දයක් ඇහුනොත් එතන මම හොයාගෙන එනවා. මේක ගැරන්ඩියලි චේන් එකක් නෙමෙයි. ඒක එහා පැත්තෙන් යන්නේ. හැබැයි ඒකට දයිති වෙන එකක්. ඒකෙන් වතුර මොහිතන බෙදලා තමයි මේක හරහා යන්නේ. ඒත් මේක මාරම ලස්සනයි. තියෙන පොඩි ගල් පතුර තියෙනවනේ. ඒ ගල් පතුර උඩට නගින්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි දියැලයි තුන්වෙනි දියැලයි අතරේ තමයි මම මතක හැටියට කම්බෙන් නගින කැලේ තිබ්බේ. මම කලින් පාර නම් ෆික්ස් කරපු රෝප් එකක් තිබ්බා. දැන් මේ පාර කොහොමද දන්නේ? ගිහින් බලන්න වෙනවා. ඔකටත් මම ඔකටත් කියලා මම රෝප් එකක් අරගෙන ආවා. මේ මෙතනට රෝප් එකක් ඕන වෙන්නේ. දෙපාරකට බට්ටි කරගෙන නැගෙත හැකියි. पर මේක පාරෙන් නැගෙත හැකියි. ඕනේ. කපාරෙම නැග. උඩට යන්න තියෙන්නේ. බල බෑවුමක් තිගේ. උඩට යන්න තියෙන්නේ. අර අතනින් තුන්වෙනි දියවැල වැටෙනවා පේනවා.
4 වෙනි දියැල පේන්නේ උඩට ආවට පස්සේ ඒක මගින් ඇටෙන්නේ. එන්න මේ මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. තවත් උඩට යන්න තියෙනවා. තව සෑහෙන දුරක් යන්න තියෙන අවස්ථාවක අවුවත් එක්ක පොඩි තරගයක දෙනවා. අවුව නිසා චුට්ටක් විතර මහන්සි වෙන්නවා. හැබැයි මේ මම හරිම හිමින් යන්නේ මේ ගමන. මොකද මට කලින් පාර මං ගැරන්ඩියල්ලේ අපිලාවේ වන් ඩේ එකක් නාවේ. ඒතර මට අර each and every place බලන්න බැරි වුණා, නවතින්න බැරි වුණා. මං පැය දෙකමාරෙන් ඉඳ කොහෙද උඩට නැග මට මතක හැටියට. අද උදේ 8ට විතර පටන් ගත්ත මම දැන් 12 මාරයි. තාමත් හිමින් නගිනවා. ඒක හරිම සුන්දරයි. මොකද මේ එදා දිව වගේ රෂ් එකක් නැහැ. හරිම නිදහසේ හැම තැනටම ගිහිල්ලා හැම තැනම නවතිලා පොඩක් නිදාගෙන හරිම ෆ්‍රී එකේ නගිනවා. මේ නගින්න තියෙන්නේ නම් ලේසි ගමනක් නෙමෙයි. මොකද මේ දන හිස්ස නිකට වැදෙනවා කියන්නේ. අන්න ඒ જાතියේ ගැප්ස් තමයි නගින්න තියෙන්නේ. මෙන්න මේ බලන්නකෝ. අනව තමයි නගින්න තියෙන්නේ. මෙහෙම පාර තියෙන්නේ. මේ ඉතින් ලේසි නෑ ගැරන්ඩියල්ලේ ගමන. මම මේ රිලැක්ස් වෙන්න කියලා ආවට මේ ඒ වුණාට ඒක උඩට ගියාට පස්සේ වතුර තියෙනවා එකක්. අනිත් එක නා ගන්න පුළුවන්. අනිත් එක මේ උඩට ගියාට පස්සේ තියෙන වීව් එක හරි ලස්සනයි. ඉතින් ඔය ටික හන්ද උඩට යනවා. මම දැන් ඉන්නේ දෙවෙනි ඇල්ල මෙතනින් වැටෙනවා. තුන්වෙනි ඇල්ල අතරින් පහළට වැටෙනවා. 2යි 3 අතර මැද්ද ඉන්නේ. බලමු අපි තුන්වෙනි ඇල්ල පහළට වැටෙන තැනට යන්න පුළුවන්ද කියලා බෑග්ස් මැදකින් තියලා. පය එකක් දෙමු. පාරක් වගේ යමක් හම්බුණා. ඇත්තටම පාරක් යන්නත් බෑග මේ ගල් ගොඩෙන් මෙහෙම බෑගෙන යන්න තියෙන අතන්ට. මට ඉතින් පිස්සුනේ. මම ඉතින් ඒක try එකක් දෙනවා. බෑග්ස් අතට තිබ්බා. මේ මෙතන ලස්සනයි. මෙතන අපරාධ කියලා හිතනවා මිස් කරලා ගියොත් එහෙම. ඒකම නෑ. පේනවද? දියැල වැටෙනවා. මෙතන වෙන්න ඕනේ මම හිතන්නේ මේක දෙවෙනි ඇල්ල තමයි. මම අර ඉස්සෙල්ලා හිටියේ තුන්වෙනි ඇල්ල වැටෙන තැන මුදුනේ. මේක දෙවෙනි ඇල්ල වෙන්න ඕනේ මට මතක හැටියට. මොකද තියෙන මේ උසෙත් එක්ක මේක දෙක වෙන්න ඕනේ. ඉතින් ඒක පාමුලටත් ආවා. මේ දියැලි හරි ලස්සනයි. හරිම ලස්සනයි. මම මෙතන නාත හැකි. හරි සනීපෙට නාන්න පුළුවන් මෙතන. මෙතනින් බහගෙන එන්න තියෙන්නේ.
අර කඹෙන් නගින්න තියෙන අමාරු කැලල තියෙන්නේ මේ ටික මම ලස්සනට පෙන්නන්න අල්ලහැට ගිහිල්ලා මෙන්න මේ ටික නගින්න තියෙනවා කඹයක් නම් දාලා තියෙනවා මේ රෝප් එකක් මං ගෙනාවට ඒක ගන්න ඕනේ නැති වෙයි මේ මං හෙඩ් ස්ට්‍රැප් එක දාගෙන මේ පෙන්නන්නම් එකෙන් නගින එක මේ එක කැම්මෙක් ගැලුවෙත් මේ අපි යන් උඩට දෙපාරකට යන්න වෙනවා මොකද මේ ටෙන්ට් එක ගන්න ආපහු එන්න වෙනවා මේ ගැට ගහලා යන්නත් පුළුවන් බලමු මුලින්ම නගින්න පුළුවන්ද කියලා ගැට ගහන්න නැතුව I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. Anxiety, filling up every space, no privacy. And silently, it could build and build until you finally see. Whoa, it's taking over, damn no closure, moving closer. No exposure, I just wanna be a loner. Some can't stay sober, looking over all their shoulders, like moving boulders just to get out of the home. It sucks, I've had enough, I don't wanna feel the stuck under the rug, all my problems that I shove. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I've been feeling weird, I can't seem to focus good enough, nothing's really clear, sometimes it could be a little tough, I just need to feel like the end's in sight for me, but let's be really real, anxiety can foggy all this stuff. I've been feeling weird, I can't seem to focus good enough, nothing's really clear, sometimes it could be a little tough, I just need to feel like the end's in sight for me, but let's be really real, anxiety can foggy all this stuff. It sucks when you finally feel like giving up. Oh God, no luck. Everything feels like you're sticky stuck. I'm lost, handcuffed to the bed where I sleep. Don't give a fuck, can't stop. Unplug, feeling overwhelmed. I think I've had enough. Gotta find a way to get some energy. Gotta find someone who's a good friend of me. I need purpose to make it all worth it. I'm still searching and I'm still learning. අන්නම තමයි. එතනින් නැග්ගේ. එච්චර අමාරු නෑ විනාඩි 10කින් වගේ මම නැගලා තියෙනවා ක්ලිප් එක විනාඩි 12යි. මෙතනින් එහාටත් තියෙන ටිකක් අසීරු හයික් එකක් මොකද එතන ඉඳන් මෙතනින් උඩට තියෙන ස්ලොප් එක මාරම වැඩි. මගේ බෑග් එක බර හන්දා ටෙන්ට් එකක් තියෙන හන්දා හරිම පරිස්සමට යන්න ඕනේ. මේ මේ ඉන්න තැනක බලන්නකෝ. මෙන්න මේ ගැප් එක තමයි නැගලා ආවේ. යන් උඩට මම පොඩ්ඩක් මෙතන රෙස් කරනවා මොකද මට ටිකක් අර හතියක් ආවා මේ මේ බෑග් එක අර යට ගහලා ඇදලා ගන්න ගියරන්ද හරි දැන් පළවෙනි ඇල්ල පාමුල ඉන්නේ මං කිව්වනේ මේ මුලදිම මේ අද සිලෝන් එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර්ස් ලාගේ ඇබ්සීරිං ඉවෙන්ට් එකක් යනවායි කියලා මෙතන මේ ඉතින් ඔයාලන්ට පේනවද දන්නේ දැන් එක්කෙනෙක් බැස්සා මම ඒක දිහා බලන් හිටියේ අත් වශයෙන්ම මට අමතක වුණා මේ ඒක කැප්චර් කරගන්න මේ තව කෙනෙක් බැස්සොත් එහෙනම් මම දාන්නම් වීඩියෝ එක කොහොමද එතනට යනවා මේ ඒ ඇල්ල පාමුලටත් යන්න දැන් හැම ඇල්ලක් ගාවටම ගියානේ පළවෙනි ඇල්ල පාමුලටත් යන්න ගිහලා දැන් ලස්සනට පෙන්නන්න එතන පොඩ්ඩක් එතන දෙනෙක් ඉන්නවද ඇබ්සීරිං ඉවෙන්ට් එකට ආපු කට්ටිය හරි ඉතින් මේ තමයි පළවෙනි ඇල්ල පාමුල. ඒක නම් පාමුලටම යන්න පුළුවන් මෙහෙම. අමු සීට් එකයි තියෙන බැටරිය දැන් ඕෆ් වෙයි. ඒක මෙතෙන් ගිහිල්ලා හරිය වැටලා අර කලින් හිටියේ දෙවෙනි ඇල්ල මේ හරියට. මේ
මම දැන් ඉන්නේ මාරම ලස්සන තැනක. පළවෙනි ඇල්ල වැටෙන තැනින් පොඩක් පල්ලයට ආවට පස්සේ දෙවෙනි ඇල්ලේ මුදුනට යන්න පුළුවන්. මේ දැන් මෙතනින් මම චුට්ටක් බහගෙන ආවා. මෙතනින් පල්ලයට ගියට පස්සේ අනතන තියෙනවා දෙවෙනි ඇල්ලේ මුදුන එතනට උනත් යන්න පුළුවන්. මෙතන මාරම ලස්සනයි. ඒ කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ ලස්සන මේ මෙතන තියෙන පොන්ඩ් එක මාරම ලස්සනයි. මේ නාගන්න තියෙනවා නම් හොඳයි. ඒ වුණාට තව ටිකක් උඩට යන්නත් තියෙනවා. දැන් වෙලාව කීයද දන්නේ නැහැ. මේ පැත්තෙන් තව මේකක් වැටෙනවා. මේ ඔක්කොම ටික නැගගෙන ඇවිල්ලා දැන් මුදුනට ඔන්න මෙන්න තියලා ඉන්නේ. මේ හරිය ඇත්තටම මේ වීඩියෝ ක්ලිප් එකක් ගත්ත නැත්තේ එකක් GoPro එකේ බැටරි එක මේ තව ඔෆ් වෙලා තිබ්බා. මේ ඒක charge වෙනකන් ගොඩක් තිබ්බා. අනිත් එක මේ පේනවනේ ස්ලොප් එක. මෙන්න මේ ස්ලොප් එක තමයි මේ නැග්ගෙන ආවේ. මාරම ලස්සනයි. මේ අවුවත් දැන් ටිකක් බැස්සා. මේ මොකද හැන්ද වෙලා මම හැමදේලක් ගාටම වගේ ගිහිල්ලා ඔයගලන්ට පෙන්නුවා උඩ යට ඔක්කොම. මේ ඉතින් ඒ හන්දා වෙලාව ගියා. දැන් ඉතින් උඩට යන්න තියෙන්නේ. අර ඇබ්සීලින් කරන සෙට් එක ඉන්නවා. ඒ අරෙන්න මම දැක්කේ නෑ තාම කවුරුත් කැම්පින් ඉන්න අද නගිනවා. ඉතින් ඒකත් හරිම ෂෝක් සිදුවා. මොකද ඊයේ රෑ කැම්පින් ඉඳලා තියෙනවා සෙට් තුනක්. ඒගොල්ලෝ ඔක්කොම දැන් බහලා ගියා. දැන් අද නයිට් එකට කැම්ප් කරන්න කවුරුත් නෑ. මං හිතන්නේ මං විතරයි දැනට නම්. බොහෝ දුරට මං විතරක් එයි. ඉතින් අර මට ඕන දේවල් ටික හරි ලස්සනට එයා මට හදලා දෙනවා. මට උනුනේ දියල්ලක් ගාව තනියෙන් ඉන්න. ඉතින් එක දියල්ලක් නෙවෙයි දියලි පහක් විතර බලබලා ආවා. බලබලා ඇවිල්ලා දැන් උඩම දියල්ලේ මුදුනේ තනියෙන් රැයක් ඉන්න පුළුවන්. අපි මෙහෙම යන් උඩට. හරි. ඉතින් ගැරන්ටි ඇල්ලේ මුදුනට දෙවෙනි වතාවට තනියම ආවා. ඒක මාර ෆීලිං එකක්. මට හිතාගන්න බෑ මම කොහෙද කැම්ප් කරන්න කියලා. මට ආසාව තියෙන දියැල්ල ගාව කැම්ප් කරන්න. ඒක සේෆ් නැති වෙයිද කියලාත් හිතනවා. වැහි කලුවක් වගේ තියෙනවා. චුට්ටක් උඩ හරියට ගිහලා බලමු කැම්ප් කරන්න හොඳ තැනක් තියෙනවද කියලා. මම දියැල්ල ගාව කැම්ප් කරන්න හිතාගත්තේ මේ මට වතුර එතකොට ලේසි වතුර අවශ්‍යතාවය සපුර ගන්න. මේ බෑග්ස් ටික මෙතනින් තියලා ගිහලා බලමු උඩ හරිය කැම්පින් ප්ලේසස් තියෙනවද කියලා හොඳ. හරි දැන් මම මේ ඇවිදගෙන යන්නේ ගැරන්ටි ඇල්ලේ කඳු මුදුන දිගේ. ඒ කියන්නේ ගැරන්ටි ගල මුදුන දිගේ. Flying me all along. මාර නිදහසක් දැනෙනවා. ඒ ටික නැගලා ආවට පස්සේ මං සෑහෙන වෙලාවක් කරන්න නැග්ගේ. මොකද මේ එච්චර වෙලා කරන්න නැග්ගේ මට ඒ ගමන ලස්සනට රස විඳින්න ඕන හන්දා. ඉතින් ඒ වගේම මං ඒක ලස්සනට රස විඳින ගමන් නැගලා දැන් දියැල්ල ගාව කැම්ප් කරන්න අර අතන පල්ලෙහා දියැල්ල ඒ සම්පූර්ණ එතනින් එහාට තියෙන්නේ පටන් ගන්න කැලේ. ඔන්න ඕක හන්දා පොඩ්ඩක් දියැල්ල ගාවම කැම්ප් කරන එකේ රිස්ක් එකක් තියෙනවා නම් රිස්ක් එකක් තියෙන්නේ. මෙන්න මෙතන කැම්ප් කරන්න පුළුවන්. හිතන එරියක් තියෙනවා. මෙතනත් පුළුවන්. Oh my god. දේවි ඉන්නවා. පේනවද ඔයගලන්ට? කෙහෙල් පද්දරුව යහන්ගල ඉන්න මම ළඟට ගිහලා වෙන්නන්න. රේන්ජ් එක. මෙතනින් පේනවා යහන්ගල. ඊපස්සේ මෙතන කනවිද්දාගල ඒ රේන්ජ් එක. මෙන්න මේ හරිය තමයි මං හිටියේ ගිය මාසේ. මෙන්න කෙහෙල් පද්දරුව මුදුන මට මිස් වෙච්ච එක. එතකොට
හැමතැනම කැම්පින් ප්ලේසස් තියෙනවා. අපිට ගිහිල්ලා ඉන්න දාලා බලමු. කැලේට මායින් එන්න තව එකක් තියෙනවා මෙතන. අද කවුරුත්ම නැහැ කැම්ප් කරන්න. මේක තමයි කතන්දරේ. ලස්සන කතන්දරේ. මෙතනත් පුළුවන්. හැබැයි මෙතන මේ කැලේට ළඟ වැඩි දෝ කියලා හිතෙනවා. මේ කැලේ තුල පාරවල් තියෙනවා. කැලේ තුල පාරවල් තියෙනවා. මේ මෙතනත් නම් කැම්පින් ඉන්න හැකි. මට හිතෙන්නවා මේ අතන දියැල්ල පාමුල ඉන්න කියලා. මොකද ඒකට හැම දෙයකම ලේසි. විශේෂයෙන් වතුර වලට. ඒක හන්ද මේ එතනට යන්න. ගැන්ඩියලිදාමේ උඩින්ම තියෙන ඇල්ල මුදුනේ ගල් තලාවක කැම්ප් කරන්න. ඉතින් ඒකට සුදුසු තැනක් තියෙනවා. ඒකට යන්න තියෙන හරි ලස්සන කහ පාට මල් පිරිච්ච පාරක් දිගේ. මේ බලන්න. අපි යමු එහෙම මෙතනට. මම ගල් තලාවේ තමයි තමයි කැම්ප් එක සෙට් අප් කරමු.
got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. Anxiety, filling up every space, no privacy. And silently, it could build and build until you finally see. Whoa, it's taking over, damn no closure, moving closer. No exposure, I just wanna be a loner. Some can't stay sober, looking over all their shoulders, like moving boulders just to get out of the home. It sucks, I've had enough, I don't wanna feel the stuck under the rug, all my problems that I shove. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I got nightmares. ඉතින් රෑ වෙලා තියෙන්නේ ගැන්ඩියල්ලේ මුදුනේ උඩින්ම තියෙන දියැල්ලෙත් උඩින් ගල්තලාවේ වතුර පාර යටින් යනවා කැම්ප් කරලා ඉන්නේ මේ පොඩි ගිනිමලයක් ගහගත්තා සෑහෙන කාලෙකින් මං කියන්නේ මේ මං හිතන්නේ මං ගහන දෙවෙනි ගිනිමලෙ පෙදරයක් ගහුවා මඩවල් සීම එතනත් සලකට කැලෑරුත් තිබුණේ හිටහන්න මේ මෙතනත් හැපෙත්තේ වටේම තියෙන කැලෑව. ඒක හැම මම පොඩක් ගල්තලාව උඩ හම් ප්‍රශ්නයක් නැහැ. ගිනිමලයක් චූටියට ගහගත්තා. මේ ඉතින් මේ අය විදියට දැන් ගෙවෙනවා. දැන් වෙලාව 7යි. ඉතින් මම දැන් හදන්නේ චුට්ටක් මේ සීතල වතුරේ ගිහලා නාගන්න. අදරන් ටිකක් දවල්ටකන් නින්ද ගියා. මොකද ඊයේ රෑ ගොඩක් වෙලා ඇහැරගෙන හිටියා. අහසත් ලස්සනයි, හඳත් පායලා. මෙන්න මේ මම පෙන්නන්නම් ඒක. මෙන්න මේ පෙන්නන මේ වීව් එකකින් මෙන්න මේ ගස් අත්ව වැටලා ඇස්සෙන් අන්න අතනින් හඳ පායගෙන ආවා. මේ ඉතින් ඒකත් බලාගෙන හඳ උඩට එනකන් ගොඩක් වෙලා රෑ වෙනකන් හිටියා. මේ උදේ 6යි හැරෙනකොට ඉරනම් ගොඩක් දුරට පායලා සන්රයිස් එක බලන්න යන්න ඕන කියලා තනක් හිතාගෙන හිටියේ ඊයේ. මේ උඩ කෙළවරේම තියෙන්නේ. එතනට පැය කාලක් විතර යනවා යන්නත්. මේ අර පායලා තියෙයි. හැබැයි කමක් නැහැ, අපි ගෝල්ඩන් කලර්ස් බලා ගන්න හරියක්. ටිකක් විතර පඩක් වි තමයි ළමයි. ඉර උඩටම ඇවිල්ලා.
හරිම ලස්සන තැනක. මම පේනවද රත්න මොන පාරක් එක තියෙන්නේ. අර තියෙන්නේ මගේ නවාතැන. ගැරන්ඩියලි දාමේ උඩම දියැල්ලේ මුදුනේ ඉඳගෙන තමයි මම මේ ඉන්නේ. මම සැහැන්ලා මෙතන හිටිය දැන් පැය භාගයක් විතර. හරිම ලස්සනයි මේ බලන්න මෙතන තියෙන වීව් එක. මානම ලස්සන වීව් එකක් තියෙන්නේ. ඉඳන් ගලාගෙන එනවා. ඔය ගස් වලට පිටිපස්සෙන් තමයි මේ කුඩාරම තියෙන්නේ. ඉන්න දෙන්නම් මෙතන ගස් තියෙන හැටි. පේනවද? ඉන්න මෙතන වගේ ටෙන්ට් එක. ඉතින් අර ආස කරපු විදිහට මේ දියැලක් ගාව ඒ දියැලේ සද්දය අහගෙන හරිම ලස්සන රැයක් ගෙවුණා ඊරේ. ඒ කියන්නේ නීදම එනවා යනවා. ඒක මානම දුක්ඛ හැඟීමක් මට කියන්න තේරෙන්නේ නැහැ. මං කොහොමද පාන්දර 2 විතර නිකන් හිටියා. මේ ඒක හන්තම උදේ හැරෙන්නත් තරක් උනේ. මේ මානම දුක්ඛයි මේ දැන් අර ඉන්න තැනත් එක්ක අර බලන්නකෝ. ඔය ඉන්න තැනත් එක්ක දැන් අර නීදම මෙහෙම වටේම වහගන්නකොට අර මුකුත් පේන්නේ නැහැ. අර පැත්තේ කැලේනේ. ඒ කැලේ සද්දත් ඇහෙද්දි මොනම ගුප්තයි. ඉතින් ඒ අද්දකීම හොඳටම වින්දා. මම අලුත් ටෙන්ට් එකක් ගත්තා. ඒක මාරම කම්ෆර්ටබල්. ඉතින් දැන් මොන හරි හදාගෙන කාලා පල්ලෙහාට බහින් තමයි තියෙන්නේ. ඉතින් ගැන්ඩියල්ල කියන්නේ හරිම සුන්දර ස්ථානයක්. ඉතින් ඔයගොල්ලෝ එන්න හැබැයි මේ පරිසරය නම් විනාශ කරන්න එපා. මොකද මම දන්නේ මෙතනට ආවට පස්සේ කරන්න හිතනවාද කියලා. ඒ තරම් සුන්දර ලස්සන ස්ථානයක්. මේ ඉත තැන්නත් එහෙමයි. ඒ තැන්නේ උනත් කැම්පින් කරන ප්ලේසස් කීපයක් තිබ්බනේ මම පෙන්නුවා. මේ දැන් මම හිතපු තැනත් එහෙමයි. මේ ඒකට දැන් තනි ටෙන්ට් එකක් ගහන්න පුළුවන්. හරිම ලස්සනට. මේ හරිම ලස්සන තැනක්. ඇත්තටම හරිම ලස්සන තැනක්. මේ තමයි වෙන්නේ.
හදන්නේ. බඩු ටික පැක් කරගන්න ඕනේ. දැන් වෙලාව 12යි. මම ගොඩක් වෙලා උදේවරුෙත් ගත කළා. මොකද හරිම මේ නිස්කලංක පරිසරයක් කවුරුත් ඇත්තෙත් නැහැ. හරිම මේ සනීපයි ඇඟට. ඉතින් යන්න හිතෙන්නේ නැහැ දාලා. තරම් ලස්සනයි මේ බලන්න. මාරම ලස්සනයි. මේ අවුව දැන් තැවුවේ මෙච්චරලා අවුව බහැලා තිබ්බේ මේ වෙහිලා ලකුණු වගේක් ඇවිල්ලා දැනුත් අර පැත්තෙන් මීදුම එනවා. මේ ඉතින් යන්න වෙනවනේ. ඉතින් මෙතනින් මේ වීඩියෝ එක නතර කරන්න. ආයෙත් අලුත් දවසක අලුත් තැනකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ මම වගේ ලස්සනින් ඉන්න. ලස්සනින් ඉඳලා මේ ජීවිතේ ලස්සනක් විදිහට. ඉතින් එන්න බයි බයි.